නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වතුනි, අද ඇත්තටම අපි සාකච්ඡා කරන්නේ විශේෂ අලුත් සූත්‍ර ධර්මයක්. මේ වස්තු මාසයක් ඇතුළතම අපි ධර්ම සාකච්ඡාව කරලා හැම සතියෙම අද ඒ 3 මාසයේ අවසාන දවසේ ඔක්තෝබර් 1 වෙනිදා ඊට පස්සේ අපි කටින පින්කමට සූදානම් වෙන හින්දා ටිකක් විවේකය ලැබෙනවා කාණ්ඩෙට. අද අපි සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ වත්ථූපම සූත්‍රය. ඒ වත්ථූපම සූත්‍රය කියලා කියන්නේ වස්ත්‍රයක් උපමා කරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් නිසා. මේක ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ සිතේ හටගන්න කෙලෙස් පිළිබඳව තමයි මේක උගන්වන්නේ. මොනවද මේ සිත කිලිටි කරන ක්ලේශ ධර්ම කියන එක. ඉතින් මේක හරිය වැදගත්. එතෙන්දී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි, මේ අවර්ණ වෙච්ච කියන්නේ කිලිටු වෙච්ච වස්ත්‍රයක් තියෙනවා නම් ඒ රිදි හොදන කෙනෙක් ඒ කිලිටි වස්ත්‍රයට මොන එක පාට වර්ග කියනවා. ඉතින් රත්තරන්, රන්වන් පාට, නිල්වන් පාට, රතු පාට, මේ ඉත්‍යාදි පාට මේ යොදනවා. ඒ කලහම් පස්සේ වෙන්නේ මොකද්ද? ඒ පාට මොන පාටින් යදුවත් ඒ වස්ත්‍රය අවර්ණ ගතියටම අපිරිසුදු පැහැයක්මයි ගන්නෙ. ඒකට උන්වහන්සේ හේතුව කියනවා සංකිස්ස හේතු අපරිසුද්ධත්තා භික්ඛවේ වත්තස්ස ඒවමේව කෝ භික්ඛවේ චිත්තේ සංකිලිට්ඨේ දුග්ගතින් පාටිකංකා. මහණෙනි, ඒකට හේතුව තමයි මේ වස්ත්‍රය අපරිසුදු නිසා. වෙන දෙයක් නිසා නෙවෙයි, අපරිසුදු නිසා. ඒ වගේ මහණෙනි, යම් ආකාර ඒ අයුරෙම සිත කිලිටු වුණාන් පස්සේ, ඒ කියන්නේ නැවත නැවතත් කිලිටි සිතුවිලි අනන අකුසල එවනනම් අපි කියන්නේ කෙලෙස් ධර්ම, ක්ලේශ ධර්ම සිතේ වැඩෙන්න වෙන්නේ උන්වහන්සේ දේශනා කරනවා. එහෙම වුණාන් පස්සේ ඔබලා අපායන දුක්ගතියක්, කියන්නේ දුක්ඛිත උපතක්ම බලාපොරොත්තු වෙන්න ඕනේ ඊළඟ භවයේදී. ඒ කියන්නේ අකුසල් වැඩෙන්න සිත කිලිටු වෙන්නේ එහි ප්‍රතිඵලය අපායගාමි බව තමයි ඉතුරු වෙන්නේ. හොඳ සුගතියක් ලැබෙන්නේ නැහැ, යහපතක් ලැබෙන්නේ නැහැ. එහෙම කියලා උන්වහන්සේ නැවතත් පැහැදිලි කරනවා මහණෙනි, යම් රෙදි හොදන පුජ්‍යලෙක් ඒ වස්ත්‍රයක් පිරිසුදු කරලා ඒ වස්ත්‍රයට පිරිසුදු කරපු වස්ත්‍රයට, ඒ කියන්නේ කුණු දුහවිලි තියෙන අවර්ණ වෙච්ච වස්ත්‍රයක් නෙවෙයි, පිරිසුදු කරලා ගත්ත වස්ත්‍රයකට යම් පාට යොදනවා. ඒ යෙදුවාන් පස්සේ ඒ වස්ත්‍රය තමන් බලාපොරොත්තු වෙච්ච විදිහටම වර්ණය ලැබෙනවා, අලංකාරය ලැබෙනවා. ඒ වගේ උන්වහන්සේ එතෙන්දි පැහැදිලි කරනවා මහණෙනි, ඒ වාගේම යම් කෙනෙක් මේ සිත අපරිසුදු භවයෙන් තොර කරලා පිරිසුදු භවට පත් කරනවා නම් එබඳු අය යහපත් සුගතියක්ම බලාපොරොත්තු වෙන්න ඕනේ. යමෙක් මේ සිත පිරිසුදුව තබා ගන්නවා නම්, කියන්නේ කෙලෙස් කුණු වලින්, අකුසල වලින්, පාපයන්ගෙන් තොර කරලා සිත සුද්ධ පවිත්‍ර කරනවා නම්, සිත පිරිසුදු කරනවා නම්, ඒ පාරිශුද්ධ ජීවිතයක් ගත කරන අයට යහපතක්මයි වෙන්නේ. මෙලවත් යහපත, සසරෙත් යහපත. එතකොට ඒගොල්ලෝ දුගතියට උපදින්නේ නැහැ. එහෙම පැහැදිලි කළා. මම කෙටියෙන්ම පැහැදිලි කියන මුල් ටික උන්වහන්සේ එහෙම උපමාවකින් කියලා කියනවා. කතමාච භික්ඛවේ චිත්තස්ස උපක්ඛිලේසා. මහණෙනි, සිත කිලිටි කරන ක්ලේශ ධර්මය මොනවද කියලා. එතකොට උන්වහන්සේ
සිත අපිරිසුදු කරන ක්ලේශ ධර්ම 16ක් මේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒ 16 තමයි දැන් අපි මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී උන්වහන්සේ පැහැදිලි කරනවා පළවෙනි ක්ලේශ ධර්මයේ හැටියට අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසා. යම් කිසි කෙනෙක් ළඟ තමන්ගේ වස්තුවට හෝ අනුන්ගේ වස්තුව කෙරෙහි අවිජ්ජා විසම ලෝභෝ, ඒ කියන්නේ දැඩි අවිජ්ජා කියන්නේ එක වචනයක්. අවිජ්ජා කියලා කියන්නේ අනවබෝධය, කියන්නේ සත්‍ය නොදැනීම. අවිජ්ජා කියලා කියන්නේ දැඩි විෂම ලෝභයට. ඒ කියන්නේ වස්තුන් කෙරෙහි, භෞතික දේවල් කෙරෙහි තියෙන දැඩි ආශාව සාමාන්‍ය දෙය නෙවෙයි. එතකොට තමන් සතු දෙයටත් අන්සතු දෙයටත් දැඩි ලෝභයෙන් ආශාවෙන් කටයුතු කරනවා නම් ඒකට කියනවා අවිජ්ජා විෂම ලෝභය කියලා. ඒක හරි ධර්ම. එහෙම වුණාම වෙන්නේ එබඳු අයට සුවසේ ජීවත් වෙන්න බැරි වෙනවා. ඒක සිත නිරන්තරයෙන්ම කියන්නේ තව එකතු කරන්න කියලා. ඒකට හොඳ රට්ටපාල සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ බොහොම පැහැදිලි වෙනවා. ඒක කියනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ ඌනෝ හුත්වා ජහන්ති දේහ. කොච්චර ලැබුණත් සත්වයාගේ ස්වභාවය තමයිලු මදි කියලා තවත් එකතු කරන. එතකොට විසම ලෝභයේ තියෙන අවිජ්ජා විසම ලෝභයේ තියෙන අය කරන්නේම තමන් සතු දේ යම් සතු දේ පිළිබඳ දැඩි ලෝභයෙන් එකතු කරනවා. ඒතකොට සීමාවක් නැතුව එහෙම හිතලා ඒගොල්ලෝ පීඩාවට වේදනාවටපත් වෙලා බයටපත් වෙලා ඒ ජීවිත පරිහානියටපත් වෙනවා. මොකද එකතු කිරීම කියලා කියන්නේ හොඳ දෙයක් නෙවෙයිනේ. එකතු කරන්න වෙන්නේ බය ඇති වෙන්නේ. ඒව රැකගන්නේ කොහොමද? ඊළඟට මේව මට නැති වෙයි, කවුරු හරි ගනි. ඒ වගේ නිතර සැකේ නිින්ද යන්නේ නැහැ. මානසික ආතතිය පීඩාව ඇති වෙනවා. සැහැල්ලු සරල ජීවිතයක් තියෙන අයට, මධ්‍යම ස්වභාවයෙන් ජීවත් වෙන අයට එහෙම බය නැහැ. අපි බලන්න දැන් හොඳටම උදාහරණයකින් අද ලෝකයේ යමක් අතුපැලක ජීවත් වෙන කෙනෙකුට එහෙම එකක් නැහැ. නිකන් පුංචි නිකන් කාඩ්බෝඩ් කෑල්ලක් හරි දොරට හේතු කරලා නිදා ගන්න පුළුවන්. හැබැයි යමක් පොඩ්ඩක් හරි තියෙන කෙනෙක් අගුළු දාලා නොයෙක් විදිහේ හැමතැනම කරලා අද කාලේ ගත්තාම නේද කැමරා හයි කරලා අපි මේව ආරක්ෂා කරගන්න කොච්චර බයෙන් ඉන්නවද හොරු වෙයි මේ වගේ දේවල්. එතකොට එතන සුවය නැහැ. ඉතින් ඒක තමයි තියෙන ස්වභාවය. ඒ නිසා අවිජ්ජා විසම ලෝභය හරි දරුණුයි. ඊළඟට දෙවෙනි ක්ලේශ ධර්මය තමයි ව්‍යාපාදෝ චිත්තස උපක්ඛලේශා. ඒතකොට ව්‍යාපාද කියලා කියන්නේ අනුන්ට විපතක් කරන තියෙන හැඟීම කියන්නේ නපුරුකම. ව්‍යාපාදය කියන වචනය. තරහෙන් යුක්තව හතුරු බවෙන් යුක්තව කටයුතු කිරීම. ඒතකොට ව්‍යාපාදයේ තියෙන කෙනෙක් ඇත්තරම එතන ව්‍යාපාදය කියන්නේ නපුරු බවටම තමයි. කියන්නේ අනුන්ව විනාශ කරන්න ඕනේ කියන හැඟීමෙන් කටයුතු කිරීම. තුන්වෙනි ක්ලේශ ධර්මය තමයි කෝධෝ. කෝධ කියලා කියන්නේ පාලි වචනේ සංස්කෘත වචනේ ක්‍රෝධ. ක්‍රෝධය කියලා කියන ඔන්න තරහට. එතකොට පළයෙන්ම එක තමයි තමන්ගේත් අනුන්ගේත් වස්තුන් කෙරෙහි ඇති දැඩි ලෝභය. දෙවෙනි එක නපුරු බව. තුන්වෙනි කාරණය තමයි තරහ. එතකොට මේ හැම දෙයකින්ම පේනවනේ එකකින්වත් හිත නිවෙනේව නැහැනේ, පිරිසුදු වෙනේව නෙවෙයිනේ තියෙන්නේ. කිලිටි කරන ඒවාම. සම්පූර්ණ සිත දවන, විනාශ කරන, අපිරිසුදු කරන ධර්මතා. හතරවෙනි ක්ලේශ ධර්මය තමයි උපනාහ. උපනාහ කියලා කියන්නේ බද්ධ වෛරයට. ඒ කියන්නේ සෑම කියන්නේ සංසාරේ ජීවිතයක් පාසා පසුපස ගමන් කරමින් ගෙනියන වෛරයට. දැන් අර අපි අහලා තියෙන කතා වස්තුවක් තියෙනවානේ අර කාලියක් කිනීගේ කතාව නහි වේරේන ගාතාවෙන් තියෙන එක. ඒ බද්ධ වෛරයනේ.
ඒ කියන්නේ පසුපස ගමන් කරමින් ඒ අත් නොහැර යන්නා වූ වෛරය. අවසානයේ භාග්‍යතුන් වහන්සේනේ පිහිටුනේ දෙන්නටම. ඒ කියන්නේ නෙමෙයි. අනේ සමාවෙන්න මේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නද? ඒ කියන්නේ තරහයි බද්ධ වෛරයයි කියන ඒ කියන්නේ ඒ දෙක බද්ධ වෛරය කියන එක කොහොමද නිකන් අපිට තරහා කියලා කියන්නේ සාමාන්‍ය ස්වභාවයෙන් මිනිස්සෙකුට අකමැති දෙයක් මත ඇති වෙන්න පුළුවන්. තරහා කියන එක. Taman අකමැති දෙයක් කිව්වහම හරි කළාම හරි. එහෙම නැත්නම් ඒක తాවකාලික පවතිලා ඇති වෙලා නැති වෙලා යන්න පුළුවන්. තරහා වුණේ කියන එක. හැබැයි බද්ධ වෛරය කියන එක එහෙම නෑ. බද්ධ වෛරය කියන එක බොහෝ කාලයක් දිගින් දිගට ගෙනියන එක. බද්ධ කියලාම කියන්නේ ඇලිලා තියෙනවනේ. ඒ කියන්නේ නැවත නැවත ඒක ලියලමින්. ඒ කියන්නේ අත්හරින්නේ නෑ. දැන් බද්ධ වෛරය කියන එක අහන් පස්සේ අර නහි වේරේන වේරානි වෛරෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කියලා කිව්වේ. වාග්යතුන් වහන්සේ ඔන්නෝක තමයි. ඒතර වෛරය කියන එක තරහා කියන එකයි වෛරය කියන්නේ දෙක. එතකොට උපනාහ කියලා කියන්නේ බද්ධ වෛරය. ඒ කියන්නේ බද්ධ වෛරය හම් පස්සේ කිසිම හේතුවක් නිසා යා හිතන නෑ මම මේක මේ ආත්ම බැරන ලබන ආත්මේ හරි මම පලි ගන්නවා කියන හැඟීම. මම කවදා හරි මැරෙන්න ඉස්සෙල්ලා මං ඒකින් කියන්නේ සිංහල කියන්නේ වාඩුව ගන්නවා කියනවා පලි ගන්නවා කියනවා මං නැත්නම් මෙහෙම කරනවා කියලා හිත හිත දැවි දැවි සෑම දවසකම සෑම මොහොතකම ඒ පිළිබඳව දරුණු තරහෙන් යුක්තව කියන්නේ දරුණු තරහ කියලා කියන්නේ අත් නොහැරින වෛරයෙන් යුක්තව කටයුතු කරනවා. මේ බද්ධ වෛරය කියන එක මහා දරුණු කියන්නේ දේවදත්ත උනේ ඒකනේ. අර වෙලෙන්දෙක් වෙලා ඉන්න කච්චපුට සීරිවාණි ජාතකේ. අන්න බද්ධ වෛරය. ඒකේ සංසාරේ ඒ වෛරය බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච අවස්ථාව වෙද්දි පලිගන්න පිටිපස්සෙන් ආවා කියනවා. කොච්චර දරුණු අන්න බද්ධ වෛරයට හොඳ උදාහරණයක්. ඒ අත්හැරියේ නෑ තරහ නෙවෙයි බද්ධ වෛරය. ඊළඟට මක්ඛ කියලා කියන්නේ ಗುಣමකු බවට. ಗುಣමකු බව කියලා කියන්නේ ඇත්තටම මේ වචනේ කිව්වට තේරෙන්නේ නැහැ. අපි ಗುಣමකු බව කිව්වහම පස්සේ යම් වෙනත් අර්ථවලිනුත් හිතනවා. ඒ කියන්නේ නිකන් කෙලෙහ ගුණ දන්න බව කියලා. ಗುಣමකු බව කියලා කියන්නේ අන් අයගේ වටිනා බව පහත් කොට සිටීම. කිසි කෙනෙක්ගේ වටිනාකමක් හොඳ විදිහට දකින්න නැති බව. එතකොට සාමාන්‍ය සිංහලදී අපි ಗುಣමකුවෙක් කියලා කියන්නේ කෙලෙහ ගුණ දන්නේ නැහැ කියන එක. ඒකත් ඉතින් මේකට සම්බන්ධ ඇති මේ වචනේ හැටියට. නමුත් මේ විශේෂයෙන්ම එතකොට අන් අයගේ වටිනාකම පහත් කරලා කටයුතු කරනවා නම් ඔව් ඉතින් අරකට සම්බන්ධ වෙනවා. ඉතින් අර කියන විදිහට. කෙලෙහි ගුණ නොදන්න බව. කරපු උපකාරය මතක නැතිව ඒ දේ අමතක කරලා පහත් කොට සැලකීම. හොඳ දේ. ඊළඟට මක්ඛ කියන එක අපි දැන් කතා කළා. ඊළඟට කියන්නේ 6 වෙනි කාරණය පලාස. පලාස කියලා කියන්නේ අනුකම්පා විරහිත බව. අනුකම්පාවෙන් යමෙක් තොර නම් එයා පලාස. එතකොට අපි ඒව දන්නවනේ සාමාන්‍ය මිනිස්සු අනුකම්පාවෙන් තොරව කටයුතු කරන අවස්ථා තියෙනවානේ. සමහරට තමන්ගේ අම්මා තාත්තට පව එක්ක සමාන තමන්ගේ දරුවන්ට නැත්නම් වෙන අයට නොඑක ආකාරයේ දරුණු විදිහට කටයුතු කිරීම. එතකොට එතෙන්දී අනුකම්පා විරහිත බව කියලා කියන්නේ කරුණාව නැහැ කියන එක. අපි ඇත්තට මේ සතර බ්‍රහ්ම විවරණ මේ තව මේ ටිකේ වෙරලා කතා කරනවා. ඒ නිසා ගැන මම මේලා කතා කරන්නේ ඊළඟට 7 වෙනි කාරණය තමයි ඉස්සා. ඉස්සා කියලා කියන්නේ මොකටද? ඉස්සා කියලා කියන්නේ ඊර්ෂ්‍යාවට. ඊර්ෂ්‍යාව කියලා කිව්වහම පස්සේ අන් අයගේ දේවල් පිළිබඳ සතුටු වෙන්න බෑ. මුදිතාව නැතිකම. මුදිතා කියන ගුණේ නැතිකම.
ඊළඟට මච්චරිය අටවෙනි කාරණේ මච්චරිය. මච්චරිය කියලා කියනවා මසුරුකමට. මසුරුකම නැත්නම් දැඩි ලෝභයට. එතකොට එතෙන්දී අර උඩින්ම කියපු අවිජ්ජාවට වැඩිය පොඩ්ඩක් වෙනස්. හැබැයි මසුරු බව කිව්වම ඉතින් බොහොම කිසිම දෙයක් පිළිබඳව කියන්නේ තව කෙනෙකු එක්ක ෂෙයා කරගන්න කියන්නේ නොදෙන්න තරම් කියන්නේ කැමති නැහැ. තමන්ම කාලා ඉන්න ඕනි කියලා කියන මසුරු සිටානෝ කියලා කතාවල් තියෙනවා. දැන් මම උඩ කාරණේදී තමන්ගේ අනුන්ගේ දෙගොල්ලන්ගේම දේවල් කෙරෙහි කියන දැඩි ලෝභය. එතකොට 9 වෙනි ක්ලේශය තමයි මායා. මායා කියනකොට තේරෙනවන්නේ මායාව කියලා කියන්නේ අනුන්ව රවට්ටා ගැනීම සඳහා රැවටීම සඳහා ප්‍රයෝගයේදී යොදන ප්‍රයෝගයට තමයි මායාව කියන්නේ. එතකොට ඒවට ඉතින් එක එක්කෙනා ඔය මායන් වෙනවා කියලා තියෙනවනේ වචනයක් ලංකාවේ. එක එක ඒවත් ඉතින් මායා තමයි ඉතින්. අනුන්ව රවට්ටා ගැනීම සඳහා එක එක විදිහේ ක්‍රම යොදනවා. අපි නොදැනුවත්වම හරි වචනේ දීලා තියෙනවා ඒවට. ඊළඟට 10 වෙනි කාරණය තමයි සාටෙය්‍ය. සාටෙය්‍ය කියලා කියන්නේ කපටිකමට. සාටෙය්‍ය චරිතයක් කියලා කියන්නේ බොහොම සට කපට කියලා කියන්නේ සිංහලට ඇවිල්ලා තියෙන්නේ. යුගල පදයක් හැටියට. ඒ සාටෙය්‍ය කියන වචනේ තමයි මුල් වෙලා තියෙන්නේ. සට කියන වචනේ. එතකොට සාටෙය්‍ය කියන්නේ කපටිකමට. 11 වෙනි ක්ලේශ ධර්මය තමයි තම්බ. තම්බ කියලා කියන්නේ මුරණ්ඩුකමට. ස්ටබර්න් කියලා කියන්නේ. බොහොම තද ගතියෙන් යුක්තව. වෙනස් වෙන්න කැමති නෑ. තමන්ගේ වැරදිදිවත් ඒ අදාගෙන තදින්ම ඉන්න කෙනාට මුරණ්ඩු. ඊළඟට 12 වෙනි ක්ලේශ ධර්මය තමයි සාරම්භ. සාරම්භ කියලා කියනවා ආවේගශීලී බවට. ආවේගශීලීව කටයුතු කිරීම. ඒ කියන්නේ අනුන් කරපු දෙයකට වැඩියෙන් යමක් කිරීමට උත්සාහ කිරීම. ආවේගන එක්කෝ එහෙම නැත්නම් අපි කියන්නේ කරපු දෙයක් කියලා කියන්නේ ඉතින් අපි කියන තරහක් අහන් පස්සේ තමන් ආවේගශීලීව ඒ කියන්නේ තමන්ට එක වචනකින් බැන්න නම් වචන 10කින් බනින්න ආවේගශීලී වෙනවා කියන්නේ හිත පාලනයෙන් තොර වෙනවා. මේ පුදුම ක්ලේශ තියෙන මේ මෙතන 16යි තව තින් එක එක සූත්‍ර වල එක එක කොටස් තියෙනවා. ඊළඟට මානය කියන එක ඉතින් තියෙනවානේ නේද? ක්‍රම කීපයකටම උච්චමාන, සදිසමාන, හීනමාන එක එක විදිහට තියෙනවා. එතකොට මේ මානය කියන එක හරි දරුණු එකක්. ඔය රහත් වෙනකොට දස සංයෝජන දන්න මාන, උද්ධච්ච, අවිජ්ජා අන්තිමට ඉවර වෙන කෙලෙස් ධර්ම තුනෙන් 8 වෙනි ඒ කාරණේ තමයි මානය. ඒ තරම් දරුණුයි. ඒ මානයට ඉංග්‍රීසියෙන් කියන්නේ කන්සීට් කියලානේ. එතකොට තමන් උසස් කියලා හිතනවා, තමන් පහත් කියලා හිතනවා, සමානයි කියලා හිතනවා. ඔය විදිහට මානෙ මිනුම් දණ්ඩන්නේ. ඒ විදිහට තමයි හිතන්නේ. එතකොට ඒක දරුණු ක්ලේශයක්. අතිමානය කිව්වහම පස්සේ ඒකට කියන්නේ උඩඟුකම කියලා කියනවා. ආඩම්බරකම කියන්නේ අර මානෙට වැඩිය ටිකක් තවත් වැඩියෙන් එකතු වෙලා. දැන් මුලින් කිව්වහම නිකන් ඒ මානෙ කොයිකත් එක අකුසල් තමයි. නමුත් අතිමාන වුණාම ඊට වැඩි. දරුණුවටම උඩඟුකම අරගෙන අන් අය කෙරේ බොහොම පහත් කොට සලකලා දරුණු ආඩම්බරකම් කියන ওই වචන ඇවිල්ලා තියෙන ඒවෙන් තමයි. ඊළඟට මද කියලා කියන්නේ මත්වීම. එතකොට භාග්‍යතුන් වහන්සේ මත්වීම පිළිබඳව
ආර්ය පරිශන සූත්‍රයේම දේශනා කරලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මද මොකද්ද මතත්තාවා භික්කවේ අසුතවා පුතුජ්ජනෝ කියලා පටන් ගන්න. ඒ කියන්නේ අසුතවත් පුහුදුම් පුජ්‍යලයා ධර්මය නොයසු. එතකොට පුජ්‍යලයා මේ මෙන්න මේ කියන මද තුනකින් මත් වෙනවලු. තයෝ මද තුනයි. එකක් තමයි ජීවිත මද, අනිත් එක තමයි ආරෝග්‍ය මද, අනිත්‍ය ආරණ්‍ය තමයි ජීවිත මද, ආරෝග්‍ය මද, තයොබ්බන මද. එතකොට යෞවන මදේ ජීවිත මදේ කියලා කියන්නේ තමන්ට ආයුෂ තියෙනකන් හිතනවා මම කාටවත් බය නැහැ මම ජීවත් වෙන සදාකල් ජීවත් වෙනවා කියලා. ඒ ක්ලේශ ධර්මය නිසා. එහෙම හිතලා තමන් ඕන විදියට ආකුසල් කරනවා. ඒ හිතනවනේ මේ මම මරණ මොහොත අහමනේ මේක දන්නේ නේද? වෙන්නේ මොකද්ද කියලා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ අංගුත්තර නිකායේ තියෙන සූත්‍රය පුංචි සූත්‍රය අරක සූත්‍රය කියලා. සත්ත නිපාතේ ඒ අරක සූත්‍රය කියන උස්සාව බින්දුපමං ජීවිතං මනුස්සාන. මහණෙනි මේ මිනිස්යාගේ ජීවිත හරියට තනාග තියෙන පිළිබිඳුවක් වගේ. පනනම් තනාග පිනිබිඳු වෙන්නේ කියලා තියෙන ලෝවැඩ සංග්‍රහය. ඒකෙන් ආපු එකක් වෙයි. ධර්මයේ කොටස්නේ. එතකොට අපි ජීවිතේ කියන්නේ මරණ මොහොත ආවම තමයි අපි බය වෙන්නේ. එතකන් හිතනවා ඉතින් මම මේ අර මදය මත් වෙලානේ මත් වෙච්චයි ඉන්නේ. අනිත් එක තමයි තරුණ මද, යොබ්බන මද. යොබ්බන මද කියලා කියන තරුණකම්. වයසට ගිහිල්ලා ඇඟ ශක්තිය නැති වෙනකම්ම හිතනවා මං හැමදාම තරුණයි ශක්තිමත් කියලා. ඉතින් වැරදි කරනවා. මත් වෙලා. ආරෝග්‍ය මදය කියලා කියන්නේ නිරෝගීකම. නිරෝගීකම තියෙනකම්ම බය නැහැ. චණ්ඩි වගේ ඉන්නවා. ඒ කියන්නේ මම කාටවත් බය නැහැ මං බොහොම ශක්තිමත් නිරෝගීවන්ත කෙනෙක් කියලා ඉන්න. ලෙඩ වෙලා අසරණ ලෙකතෙන් වුණාම අසරණ වෙනවා. අර මදේ බය නැතකොට. නිසා බුදුහාමුදුරුවෝ විශේෂ ආර්ය පරිශන සූත්‍රයේ කියවලා බලන්න. ඉතාමත් හරිම මේ අත්‍යවශ්‍ය බුද්ධ චරිතය හරිය ලස්සනට එතන පැහැදිලි කරනවා. ඇත්තටම ආර්ය පරිශන සූත්‍රයේ තමයි තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ තවත් සූත්‍රයක තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දැන් අපි හුඟක් ඉගෙනගෙන තියෙන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මහරය හොරින් චන්නමැතියත් එක පැනලා ගියා කියලා. නේද? කාටවත් නොකිය ඒ සූත්‍රයේ පැහැදිලි ඒක ඇතන මහා යන ධර්මයෙන් ආපු එක. නියම බුද්ධ ත්‍රිපිටක සේරවාදී ධර්මයේ තියෙනවා පැහැදිලිවම දෙතුන් තැනකම සෝකෝ අහම් භික්ඛවේ අපරේණ සමයේන සුසුකාලකේසා යොබ්බනේන සමන්නාගතු අකාමකාමානං මාතා පිතුන්නං රුදන්තානං අගාරස්ම අනගාරියම් පබ්බජි. එහෙමයි තියෙන්නේ. මහණෙනි මේ මජ්ක්‍ධිම නිකාය ආර්ය පරිශන සූත්‍රයේ මහණනි ඒ මම බොහොම තරුණ යෞවන කාලේ යොබ්බනේන සමන්නාගතෝ සුසුකාලකේස ඊටාම කළු පාට කෙස් තියෙච්ච යෞවනම වයසේදී අකාමකාමානම් මාතා පිතුන්නම් හෘදන්තාන අකමැති වෙච්ච මව්පියන් කියන්නේ ගෙදර අය. ඒ මාතා පිතුන්නම් කියන්නේ පාලි සංදි ඒ කියන්නේ මේ ව්‍යාකරණ වචනය මාතා පිතුන්නම් කියවා මව්පියෝ කියන එක. එතකොට ඒ මව්පියන් කිව්වහම ඒතර පවුලයත් එකතු වෙනවා. එතකොට මේකේ තේරම දාන්න නැහැනේ භාෂාවක ලස්සන භාෂාවල් ලියනකොට වචන තේරම ලිව්වහම ඒතර නිකන් ඒකේ තියෙන මේක කෙටි වචනයකින් දෙකකින් අර බොහෝ දේ කියන්න පුළුවන් කමක් තියෙනවා සමහර භාෂාවල. පාලිත් එහෙම. ඒතර පාලේ කියනවා අකාමකාමාන මාතා පිතුන්නම් රුදන්තාන අකමැති වෙච්ච මව්පියෝ නැන පවුලේ අය අඬද්දී අගාරස්මානගාරියම් පබ්බජි කියන්නේ බලාගෙන අඬද්දී කියලා කියන්නේ මේ දැනගෙන අඬ ඉන්නකොටනේ ගිහිගෙන් නෙක්මිලා කේසමස්සුන් ඕහරා පෙත්තා කාසාය වත්තානි අච්ඡාදිත්වා. එහෙමයි කියන්නේ. කෙස් ට්‍රැවල් කපලා දාලා කාසාය වත්තානි කසාවත
කහට කියන්නේ කසාවත කියලා කියන්නේ අවර්ණ කරපු වස්ත්‍රයක් පොරවගෙන අගාරස්මානගාරියම් පබ්බජි ගිහිගෙන් නික්මෙලා රිනවුන්ස් කරා කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් මේ ඒ කියන්නේ ගිහිගෙන් නික්මෙලා පැවිද්දට ගියා. එතකොට හවුස්හෝල්ඩ් ලයිෆ් එක නැත්නම් ගිහි ගෙදරින් අයින් වෙලා මේ පැවිදි ජීවිතයට උන්වහන්සේ පිවිසුණා. එතකොට එතනම පේනවා ඒ භාග්‍යතුන් වහන්සේ අර යෞවන යොබ්බන මද ඒ කියන එක උන්වහන්සේ දැක්කා. දැකලා උන්වහන්සේ කියනවා මේක ඒ ආර්ය පරිවේෂණ සූත්‍රයේ තමයි පැහැදිලි කරලා කියන්නේ මහණෙනි මම මෙච්චර කාලය අනබි සම්බුද්ධෝ බෝධිසත්වෝ සමානෝ කියලා එකේ පටන් ගන්න. බුදු නොවෙච්ච මම බෝධිසත්ව අවදියේ ඉන්නකොට මෙතෙක් කල හිටියේ පුත්ත භරියම් භික්කවේ සංකිලේසං ධම්මා. මම අමුදරුවෝ තමයි කෙලස් වැඩෙන දර. ඔය විදිහට කියන දාහිදාසම් භික්කවේ සංකිලේසං ධම්මා අජයලකම් භික්කේ අංගිල මේ කියන්නේ තමන් ගව මහීසං සංකිලේසං ධම් කෙලස් වැඩෙන දේවල්. ඒ කියන්නේ රාන් රිදී ඊළඟට එළු ඌරෝ ඊළඟට ගවයෝ බැටළු ඔය වගේ දේවල් මිනිස්සු එකතු කරන ඒවානේ වස්තු කියලා. ඒතොර ඒ කාලේ තිබිච්ච දේවල් උන්වහන්සේ කියනවා මේවා එකතු කරන්න ඒව ගැන ආසාවෙන් හිතපු හින්ද තමයි මේ සංසාරේ මම මෙතෙක් කල මේ බුදු නොවි මේ තත්ත්වෙන් ඇවිද්දේ. ඒ නිසා දැන් මම ඒ ක්ලේශ ධර්මයේ සංකිසිත කිලිටි කරන ධර්මය දැනගෙන මං ඊට පස්සේ ඒ දේ අත්හැරියා. ඊට පස්සේ කියන අසංකිලිට්ඨ. අසංකිලිට්ඨ කියන කෙලෙස් නැති කිලිටිකම නැති. ඒ උතුම් නිර්වාණයට මමපත් උනේ මේව අත්හැරලා ඇවිල්ලා. ඒ නිසා අපි ඉතින් මේ ධර්මය කියන්නේ මහා සාගරය වගේම තමයි. ඒ කියන්නේ කාටවත් කෙලවරක් හිතා ගන්න බැරි තරම් ධර්මයේ බොහෝ දේවල් තියෙනවා. يعني 84000ක් ධර්මස්කන්ධෙන්නේ. ඉතින් මොකක් හරි වාසනාවක් මතු කරගන්න ජීවිතේ කියන්නේ පුණ්‍ය ශක්තිය මතු කරගෙන කියවන්න මේ ධර්මයේ. ඒ කියවන්න තේරෙනවා අපි ඉන්නේ කුණු ගොඩක කෙලස් ගොඩක නේද කියලා. එතකොට මේකේ මාර්ග ගොඩාක් තියෙනවා නිවනට පිරිසුදු වෙන ක්‍රම. ඒවෙන් ගිහිල්ලා මේ ලෝභ දේශ මොහ නැති කරලා ඊළඟට සීල සමාධි ප්‍රඥා වර්ධනය කරලා ඒ නිවීමටපත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන සියල්ල අත්හරින්න ඔබ තමයි වෙන්නේ. ඒ නිසා එතකොට මද අපි අතිමානය කතා කළා උඩගම ඊට පස්සේ මද කියලා කියන්නේ මත් වෙන බව. එතකොට දැන් මත් වීම නිසා මත් වීම තියෙන ක්‍රම තුනකට. ඒක අපි වෙලා තියෙන එක පදයක් කතා කරන්න ගියාම ගොඩාක් වෙලා යනවා. මම ඒ නිසා තමයි සමහරව බොහොම ඉක්මනින් කියාගෙන යන්නේ. මොකද එහෙම ගියොත් එහෙම පැය ගාණක් තියාගන්න වෙනවා. ඊළඟට පමාදය කියලා කියන්නේ අපි දන්නවා නොසැලකිලිමත් බව. නොසැලකිල්ල කියලා කියන්නේ. ඒ කියන්නේ නැත්නම් ප්‍රමාදය. එතකොට අපමාදෝ අමතපද. යමෙක් පමාදෝ මච්චුනෝ පද. යමෙක් ප්‍රමාද නොවි වැඩ කරනවා නම් ඒ ප්‍රමාද නොවි වැඩ කිරීම නිවනට හේතු වෙනවා. යමෙක් ප්‍රමාද වෙලා වැඩ කරනවා නම් එය මරණයට කියන්නේ නැවත නැවත සසරට එකතු වෙලා මෙරි මෙරි උපදින්න හේතු වෙන්නේ. ඒක තමයි. ඒ නිසා මේ 16 හරි වැදගත් ජීවිතයකට. එහිදී උන්වහන්සේ නැවත ප්‍රකාශ කරන මහණෙනි එතකොට යම් භික්ෂුවක් මේ විෂම ලෝභය නැත්නම් අවිජ්ජා කියන වචනේ දැඩි ලෝභය මේ සිත කිලිටි කරන ධර්මය මෙසේ දැනගෙන ඒ විෂම ලෝභයෙන් අවිජ්ජා කියන මේ දරුණු ස්වභාවයෙන් දුර වෙනවා නම් දුරු කරා නම් ඒ භික්ෂුව තමයි නිවෙන්නේ. ඒ වගේ උන්වහන්සේ මේ කරුණු 16ම ක්ලේශ ධර්ම 16 දීම කියනවා මේ භික්ෂුව විසින් මේ කියන ක්ලේශ ධර්මයන් දුරු කරන්න ඕනේ. ඒ දුරු කරාන් පස්සේ එයාට පාරිශුද්ධත්වය සඳහා මාර්ගය විවර වෙනවා.
එහෙම කියලා උන්වහන්සේ ඒට ක්‍රමයක් කියා දෙනවා. පළවෙනි කියන්නේ මේ ධර්මය අඳුර ගන්න යන්න ඕන. ඒ තමයි බුද්ධේ යසෝ බුද්ධේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ඉතිපිසෝ භගවරහං. මම අර මහා පරිනිබ්බාන සූත්‍රයට විස්තර කළ නිසා තුනුරුවන්ගේ ගුණ ගැන දැන් මේ වෙලාව විස්තර කරන්න. හැබැයි එතෙන්දි කියනවා යමෙක් බුදුහාමුදුරුවෝ කෙරෙහි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අවෙච්ඡප්පසාද කියන්නේ නොසෙල්වෙන නැවත වෙනස් නොවන ආකාරයෙන් පැහැදීමටපත් වෙනවා නම් ඒ පැත්තෙච්ච එක්කෙනා බුදුහාමුදුරුවෝ මෙන්න මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා නවරහදී බුදු ගුණ අවබෝධ කරගෙන තේරුම් ගන්නවා. ඒ වැඩ කරන්නේ බුදුන් සරණ යන්නේ එහෙමයි. ඊළඟට ධම්මේ අවච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ විදියට ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන නැවත වෙනස් නොවන ශ්‍රද්ධාව ඇති වෙනවා. ඊළඟට සංඝේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ආර්ය මහා සංඝයා කෙරෙහි වෙනස් නොවන ආකාරයෙන් පැහැදීම ඇති වෙලා මේ ආර්ය මහා සංඝේ රත්නේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා කටයුතු කරනවා. ඉතින් එහෙම කටයුතු කළා කිරීමේදී ඒ අයගේ සිත ප්‍රසන්න පැහැදීමටපත් වෙනවා. මම මේ ගමන් කරන මාර්ගය පිරිසුදුයි කියලා හැඟීම ඇති වෙනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් භික්ෂුවක් කෙලෙස් දුරු කළා නම් ඒ දුරු කරපු කෙලෙස් නැවත ඇති වෙන නැති නොවන පරිදි නැති කළා නම් සියලුම ආකාරයෙන් ප්‍රහීන කළා නම් දුරු කළා නම් එතකොට හිතනවා මම මේ භාග්‍යතුන් වහන්සේගේ ගුණයන් දැකලා පැහැදිලා ඒ වාගේම නැවත වෙනස් වීමකටපත් නොවන ආකාරයෙන් මම ඒ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති වුණා. මේ බුදු ගුණ වලින් භාග්‍යතුන් වහන්සේ යුක්තයි කියලා ඒ භික්ෂුව සතුටක් ලබනවා. ඒ සතුට ලබලා ඒ තුලින් අවබෝධයක් ලබනවා. ඒ අවබෝධය තුලින් ප්‍රීතිය ඇති වෙනවා. ඒ කියන්නේ ඒ අවබෝධය ලබන්න දැනුම ලබන්න අනේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ධර්මයන්ගෙන් යුක්ත මේ ගුණයන්ගෙන් යුක්ත ඒ භාග්‍යතුන් වහන්සේ කෙලෙස්ුන් දුරු කළා කියලා ඇති වෙනවා. ඊළඟට ඒ උසස් ප්‍රීතිය ලැබපු තැනත්තාට මොකද වෙන්නේ? ඒ සතුටත් එක්කම නිවැරදි ප්‍රීතිය හට ගන්නවා. නිවැරදි ප්‍රීතිය කියලා කියන්නේ කෙලෙස් වලින් නොගැටෙන ප්‍රීතියට. දැන් ඔය තියෙනවානේ ධ්‍යාන සමාපatti ලබද්දි. ඒ මුල් අවස්ථාවේදී පීති පාමොජ්ජ කියන ප්‍රීතිය කියන එක ඇති වෙන හට ගන්නවා. මුල් ධ්‍යානයේදී. ඒතර පස්සුව ඒවත් අත්හරිනවා. ඒ ප්‍රීතිය කියලා කියන්නේ කෙලෙස් එක්ක ගමන් කරන ප්‍රීතිය නෙවෙයි. එතකොට එහෙම වෙලා ඒ නිවැරදි ප්‍රීතිය හටගත්තට පස්සේ තමන්ගේ ශරීරය තැම්පත් වීමටපත් වෙනවා. හේතු අර ලෞතර ගුණයන් යහපත් ගුණ ධර්ම උසස් ගුණ ධර්ම පිළිබඳ ඇති වෙන ප්‍රීතියනේ තියෙන්නේ අවබෝධයනේ. එතකොට ඒ සිත ශරීරය තැම්පත් වෙනවා. එහෙම තැම්පත් වෙච්ච ශරීරයක් ඇති වුණාන් පස්සේ ඒ වගේ අය සුවයක් විඳිනවා. සුවය කියලා කියන්නේ සැනසීමටපත් වෙනවා. එහෙම පත් වෙලා සිත සමාධිගත වෙනවා. ඒ වගේම ආර්ය මහා සංඝ රත්නයේ කෙරේ ධර්මයේ කෙරෙහිද ඒ විදිහටම මේ සිත පිරිසුදු භාවයෙන් අවබෝධයෙන් ඊටකට සිත සැහැල්ලු බවට පත් වෙලා ප්‍රීතිය ඇති වෙලා ඒ මහා ඇතිවෙච්චා වූ ඒ පිරිසුදු ප්‍රීතියත් එක්ක ශරීරය තැම්පත් වෙනවා. තැම්පත් වෙච්ච ශරීරය තියෙනකොට සිත සමාධිගත වෙනවා. හරිම පහසුයි එතකොට. මේ ශරීරය තැම්පත් නොවුනහම පස්සේ මොකද ශරීරයේ තියෙන මේ ඉන්ද්‍රියන්නේ සිතත් එක්ක එකතු වෙන්නේ. එතකොට ඒ ශරීරය තැම්පත් බවට පත් වෙනකොට සිත සමාධිගත වෙන්න හරිය පහසු වෙනවා. ඒදි උන්වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි යම් කිසි කෙනෙක් යම් භික්ෂුවක් සීලයෙන් ගුණයෙන් සහ ඥාණයෙන් යුක්ත වෙලා කටයුතු කරනවා නම්
එබඳු භික්ෂුවට මාර්ගඵල වලට අන්තරායක් වෙන්නේ නැහැ කියලා. භික්ෂුව කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු සූත්‍රය නිසා. ඒතර ගිහියත්තන්ටත් ඔකම තමයි. ඔය ඇත්තොත් මේ මාර්ගයට ආවොතින් ඔය හැමෝටම මේ ධර්මය තමයි යෙදෙන්නේ. එතකොට උන්වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මෙබඳු සිල් තියෙන මේ වගේ ಗುಣධර්ම තියෙන මෙබඳු නුවණ තියෙන දුරු කරන ලද කලු සහල් ඇති කලු සහල් කියලා කියන වචනේ කියලා කියන එක තව ටිකක් කියනකොට තේරෙන්නේ එතකොට කවුරු හරි මේබඳු සිල් තියෙනවා නම් මේබඳු ಗುಣධර්ම තියෙනවා නම් මේබඳු ඥාණය තියෙනවා නම් එබඳු භික්ෂුවක් දුරු කරන ලද කලු සහල් ඇති. ඒ කියන්නේ කලු සහල් දුරු කළා කියලා කියන්නේ දැන් හාල් වල තියෙනවානේ නිකන් බොල් ඇට එහෙම කලු හාල් ඇට. ඒව අයින් කරලා හොඳට සුද්ධ කරපු හොඳ ඇල් සහලේ ඇල් හාල් වල උයාපු බතක් ඒ වගේම හොඳට රසට උයාපු හොදි ව්‍යංජන ආදියත් එක්ක අනුභව කරනවා නම් වළඳනවා නම් එයින් කියන්නේ අර රස තෘෂ්ණාව දුරු කරගන්න. ඒකට ඇලෙන්නේ ඒ භික්ෂුවට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැලු. ඒක වැළඳුවා කියලා. මොකද දැන් අපි ආහාර වර්ග 4ක් ගැන ධර්මයේ උගන්වනවානේ. චත්තාරෝ මේ භික්ඛේ ආහාරා කබලින්ක ආහාරා මනෝ සංචේතනික ආහාරා පස්සාහාරා විඥානාහාරා කියලා. එතකොට ඒ කියන්නේ කන බොන දේවල් තමයි කබලින්ක ආහාර. ඊළඟට පස්සාහාර කියලා කියන්නේ ස්පර්ශය. මනෝ සංචේතනික කියලා කියන්නේ සිතුවිලි. විඥානාහාරය කියලා කියන්නේ විඥානයත් එක්ක හැට ගන්නා වූ ඒ සසර ගමනට හේතු වෙන කාරණා. මේ විදිහට මේ 4 විතර කියනවා ඒ ධර්මයේ උගන්වනවා යමෙක් මේ ධර්මයන් නම් ආහාරස්ස නිරෝධේන නත්ති දුක්ඛ යංකින්චි දුක්ඛං සම්භෝතේ සබ්බං ආහාරපච්චය ආහාරස්ස නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝ යංකින්චි දුක්ඛං මේක තියෙන්නේ කුත්තක නිකායේ තියෙනවා සුත්ත නිපාතේ යංකින්චි දුක්ඛං සම්භෝ යම් දුකක් මේ සත්‍යයට හට ගන්නවා නම් සබ්බං ආහාරපච්චය මේ ආහාර 4 හේතු වෙනවා ආහාරස්ස නිරෝධයන යම් කිසි කෙනෙක් මේ 4 ආහාර වර්ගයෙන් නිරෝධ වුණා නම් දුරු වුණා නම් නත්ති දුක්ඛස්ස සම්භවෝ ඔහුගේ දුක නැවත හටගන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ ඇලිච්ච දේවල් දුරු කරන්න කියලා නෙතන උගන්වන්නේ. එතකොට සමහර තැන්වල තනිපදෙනුත් කියනවා විඥානස්ස නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝ කියලා විඥානේ. එතකොට අර ආහාර 4 වර්ගයේ එකක් ඒ. එනිසා උන්වහන්සේ කියනවා යම් භික්ෂුවක් මේ විදියට හොඳට සීලෙන් ගුණෙන් ඥාණයෙන් යුක්ත වෙලා ඉන්නවා නම් එබඳු භික්ෂුව ඔය රසවත් ආහාරයක් අනුභව කරා කිය වළඳුවා කියන එක ඔහුගේ නිවනට අන්තරායක් වෙන්නේ නැහැ. මොකද එබඳු කෙනා ඒවට ඇලෙන්නේ නැහැ. ආහාරයන්ට. ඒ වගේම මහණෙනි යම් කෙනෙක් යම් ආකාරයකින් අර මුලින් කිව්වෝ වගේ මේ කිලිටි වස්ත්‍රයකට ඒ වගේ දුර්වර්ණ වෙච්ච වස්ත්‍රයක් ඒ වස්ත්‍රයට සායම් දැම්මහම පස්සේ එය පරිසුද්ධ වෙන්නේ හැබැයි හොඳට පිරිසුදු කරපු දුර්වර්ණ වෙච්ච වස්ත්‍රයක් හොඳ ජලයෙන් හොදලා සුද්ධ කළා එයට අවශ්‍ය කරන තමන් කැමති පාට යොදනවා නම් ඒ වස්ත්‍රය බොහොම බබලනවා හොඳ පිරිසුදු පාටට තියෙනවා. ඒ වගේ තමයි මහණෙනි යම් කිසි කෙනෙක් ළඟ බෙබඳු සීල් ගුණ ධර්ම නුවණ පවතිනවා නම් ඒබඳු කෙනෙක් අර කියපු බොහොම රසවත් ආහාරයක් අනුභව කළා වළඳුවා කියන එක ඒබඳු කෙනාට මාර්ගඵල වලට නැත්නම් මේ ධර්ම මාර්ගයට හානියක් වෙන්නේ නැහැ කියන්නේ. එනිසා ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා 4 බ්‍රහ්ම විවරණ මෙතනදී. අර මම කියවනේ මුලදී අපිට 4 බ්‍රහ්ම විවරණත් ඉදිරියේදී හම්බ වෙනවා කියලා. දැන් 4 බ්‍රහ්ම විහරණ පිළිබඳව උන්වහන්සේ එතනදී කියනවා සෝ මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරති
තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථං ඉති උද්දමදෝ තිරියං සබ්බ සබ්බදි සබ්බත්තාය සබ්බ වන්තං ලෝකම් මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති. ඒ කියන්නේ මහණෙනි යම් භික්ෂුවක් එක් දිසාවකට මෛත්‍රිය පතුරවමින් වාසය කරනවා. ඒ වගේම දෙවන, තුන්වන, හතරවන, උඩ යට ආදී මේ හැම දිසාවකට මෛත්‍රිය පතුරවමින් කටයුතු කරනවා නම් සියලු සත්වයන් කෙරෙහි මුළු ලෝකේ සෑම තැනම පේනෙන නොපෙනෙන හැම තැනම අප්‍රමාණ වූ වෛරයෙන් තොරව කටයුතු කරලා කියන්නේ සිතින් සිතමින් යම් කිසි කෙනෙක් ඒ අනුන්ට හිංසා නොකරන මෛත්‍රී සිතෙන් වාසය කරනවා නම් ඒක ඊටමත් උසස් ගුණයක් ඇටින් උන්වහන්සේ දැක්වුවා. මේ ත්‍රිපිටක ධර්මයේ තියෙන එක මේ ඊළඟට තව පැහැදිලි කිරීම තියෙනවානේ දැන් විශේෂයෙන්ම අටුවාවල එහෙම ඒකම මේ මෑතකදී මට මේ මම සාමාන්‍ය අටුවා කියවලා නැහැ. නමුත් මට මේ ධර්ම ලිපියක් කියවද්දි හම්බෙච්ච ගමන් ලියාගෙන තියුණා. ඒකෙත් පැහැදිලි කරන්නේ මෛත්‍රිය කියන්නේ මොකක්ද කියන එකම දේ තමයි. එතන කියනවා දෝෂෝ පටික්ඛෝ අදෝෂෝ තරහට විරුද්ධ ස්වභාවය තමයි මේ මෛත්‍රිය කියලා කියන්නේ. කායකවත් තරහ නැහැ කියන එක. මෙත්තා කියලා කියන්නේ. දැන් loving friendliness කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. loving kindness කියලා කියනවා විශේෂයෙන්ම loving friendliness. එතකොට තරහ නැති බව. ඊළඟට එතෙන්දී කරුණා සහගත, මුදිතා සහගත, උපේක්ඛා සහගත කියලා අනිත් කාරණා තුන සතර බ්‍රහ්ම විවරණ ගන්නවා. කරුණාව කියලා කියන්නේ පරදුක්ඛේ සති හදයන් හදය ભેදං ජනේති. නැත්නම් හදයන් කම්පතිති කරුණා. ඒ කියන්නේ අනුන්ගේ දුක දැකලා සිත උණු වෙන අනුකම්පා සහගත බවට පත් වෙලා අනේ මං උදව් කරන්න ඕනේ කියන ස්වභාවය තමයි කරුණාව කියන්නේ. නැත්නම් සමහරු මේ මෛත්‍රිය කරුණා දෙකම වරද්ද ගන්නවා. මෛත්‍රිය කියන එකේ තේරුම හොවම් කියන්නේ කරුණාව කියන්නේ. එතකොට කරුණාව කියන්නේ එකක්, මෛත්‍රිය කියන්නේ තරහ නැති බව. මුදිතා කියලා කියන්නේ පරසම්පත්ති අනුමෝදනා ලක්ෂණ මුදිතා. තමන්ට සම්පතක් ලැබුණාම යම් කිසි කෙනෙක් යම් ආකාරයෙන් ගොඩක් සතුටු වෙනවාද ඒ වගේ අනුන්ගේ සම්පත් දැකලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි මුදිතාව. ඒ නිසා ඒක වැදගත් තවත් ධර්මයක්. හතරවෙනි කාරණය තමයි උපේක්ෂාව. උපේක්ඛා කියලා කියන්නේ තේසු ධම්මේසු මජ්ජත්තතා තත්ත්‍ර මජ්ජත්තතා. චිත්තචෛතසික ධර්මයන් ඒ අරමුණු වල මධ්‍යස්තව දැකීම කියන්නේ කිසිම කාරණයකදී අන්තගාමී නොවි කටයුතු කිරීම උපේක්ෂා සහගත වෙනවා කියන්නේ. ඉතින් මේවා ඒ විදිහට ඒ ධර්මතාවයන් දියුණු කරගෙන කටයුතු කරනවා නම් ඒ තුලින් ලැබෙන වටිනාසව තමයි මේ පැහැදිලි කරන්නේ. අද චුට්ටක් ටිකක් අපි වැඩි වේලාවක් ගන්නවා විනාඩි කිහිපයක් මේ සූත්‍රය අදින් අවසන් කරන නිසා. එතකොට භාග්‍යතුන් වහන්සේ එතෙන්දී පැහැදිලි කරනවා නැවත එම එබඳු කටයුතු කරන භික්ෂුවක් එතකොට මේ දුක්ඛ සත්‍යද ඒ වගේම පවතිනවා. ඊළඟට සමුදය සත්‍ය ඒ දුක හට ගැනීමේ හේතුව. ඊළඟට මාර්ග සත්‍ය. ඊළඟට මේ විදිහට ඒ බ්‍රහ්ම විහාරාදී ගුණ ධර්මයන් වර්ධනය කළා මෙහි මේ නිවන නැත්නම් මේ උතුම් නිවීමක් තියනවා කියලා දැනගන්න. දුක තියනවා කියලා දැනගන්නවා. ඊළඟට දුක ඇතිවීමට හේතුව දැනගන්නවා. ඊළඟට මාර්ගයක් පවතිනවා කියලා දැනගන්නවා. දැනගෙන ඊට පස්සේ ඒ මාර්ගයේ ගමන් කළා උතුම් නිවනටපත් වෙනවා. එතකොට උතුම් නිර්වාණ මාර්ගේ නිවන පවතිනවා කියලා තේරුම් ගන්න. එහෙම දැනගත්තාන් පස්සේ මොකද වෙන්නේ? ඒ භික්ෂුවගේ නැත්නම් ඒ ආර්යයන් වහන්සේගේ සිත කාමාශ්‍රයන්ගෙන් මිදෙනවා.
කාමාශ්‍රව ආශ්‍රව කියන්නේ ක්ලේශ ධර්ම වලට. කෙලෙසුන්ගෙන් මිදෙනවා හිත. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරගත්තාම. මොකද නිවන කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට තමයි. එතකොට ඔය ධර්මයේ තියෙනවා බෝධි උච්චති චතුසු සත්‍යේසු ඥාන. බෝධිය බුද්ධත්වේ නැත්නම් නිවන කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ඥානය අවබෝධයට. දැන් අපි බෝධි කියන වචනේ පාවිච්චි කරනවානේ. ඒ බෝධි කියන එකේ සත්‍ය තේරුම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ පිළිබඳ දැනුම. ඊළඟට කාම ආශ්‍රයයන්ගෙන් මිදෙනවා. ඊළඟට භව ආශ්‍රයයන්ගෙන් මිදෙනවා. භව කියලා ආශ්‍රව කියලා කියන්නේ නැවත ඉපදීමට ඇති ආශාවෙන්. කාමයන්ගෙන් මිදුණා. ඊළඟට භව ආශ්‍රයෙන් මිදුණා. ඒ මිදිලා අත්හැරලා ඊළඟට අවිද්‍යාශ්‍රවයන්ගෙන් මිදෙනවා. ඒතර අවිද්‍යාශ්‍රව කියලා කියන්නේ සත්‍ය නොදැනීම. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන ඒ ස්වභාවය තේරුම් අරගෙන සත්‍ය තේරුම් අරගෙන ඊට පස්සේ ආශ්‍රණේ ක්ලේශ ධර්මයෙන් මිදෙනවා. මිදිලා තමන් නිදහස් වුණා. නැත්නම් තමන් මේව අත්හැරියා කියලා මේ කියන ඥාණය ඇති වෙනවා. එහෙම ඇති වුණාම පස්සේ මොකද වෙන්නේ? ජාතිය නැති වෙලා යනවා. ජාතිය කියලා කියන්නේ නැවත උපත. ඒ ආශ්‍රවය, භව ආශ්‍රවය, අවිද්‍යාශ්‍රවය කියන මේවා නැති වෙනකොට අවබෝධය ඇති වෙනවා. මට දැන් මේ නැවත උපත මම අත්හැරියා නැති කළා කියන එක. එහෙම වෙලා එතකොට තේරුම් ගන්නවා දැන් ඉතින් මම බ්‍රහ්මචර්යාව වාසය කළා ඉවරයි. ඊට පස්සේ ආයි මට කරන්න දෙයක් නැහැ අරහත්ත්වය පිණිස. ඒක පාළියේ කියන හරි වැද ලස්සන වාක්‍ය කීපයකින් මම ඒක කියන්නේ අනිත්‍යක දැන ගැනීම සහ සෝ අත්ති ඉදං අත්ති හීනං අත්ති පහීනං අත්ති ඉමස් සංඥාගතස්ස උත්තරින් නිස්සරණන්ති පජානාති තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තා මීති ඥානං හෝති කීනා ජාති. මෙන්න මේක අර මුලින් මෙතෙක්කල් වෙලා සාකච්ඡා කර ඔය කිව්ව ටික ඊළඟට කියනවා කීනා ජාති. මේ නැවත උපත ෂය කළා දැම්මා. නැවත උපතට අත්හැරියා අයින් කළා. බුසිතම් බ්‍රහ්මචර්යාව කියන්නේ වාසය කළා ඉවර කළා. ආයි පුරුදු පුහුණු වෙන්න කිසි දෙයක් නැහැ. නාපරං ඉත්තත්තා යාති පජානාති. නැවත කරන්න කියලා කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා තේරුම් ගන්නවා. අරගෙන අයං උච්චති බික්කවේ බික්කු සිනාතෝ අන්තරේන සිනානේනාති. නැතන්දී උන්වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි එබඳු භික්ෂුව අතුලතින් ස්නානය කළා කියලා කියනවා කියලා. සිනාති කියලා කියන්නේ වචන නානවා කියන එකයි. එතකොට ස්නානය කියන වචනේ. එතකොට යමෙක් ඒ ක්ලේශ ධර්මයන් සිතෙන්ම අපිරිසුදු දේවල් අයින් කරලා දැම්මා නම් ඔහු ඇතුළතින්ම පිරිසුදු වුණා. ඒ කියන්නේ නෑවා. එතකොට අත්‍යලත පාරිශුද්ධ බවට පත් වුණා. කෙලෙස් කුණු සෝදා හරියා කියලා කියනවා. එතකොට මේ බාහිර ශරීරයෙන් නාලා අපිට පිරිසුදු වෙන්න බෑනේ. එහෙම කියලා භාග්‍යතුන් වහන්සේ මේ ළඟ මේ කතා ධර්මයේ කියා දෙනකොට ඒ ළඟ හිටියා සුන්දරීක භාරද්වාජ කියන බමුණා. ඒ සුන්දරීක භාරද්වාජ බමුණා උන්වහන්සේ ඒ බමුණාට කතා කරලා කියනවා මේ බමුණා භාග්‍යතුන් වහන්සේට කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයකින්. මොකක්ද අහපු කාරණය? බවත් ගෞතමයන් වහන්සේ බාහුකා නදියට නෑමට යන්නේද කියලා ඇහුවා. යනවද කියලා. ඒ කියන්නේ බාහුකා නදිය කියලා කියන්නේ ඒ කාලේ තිච්ච ගංගා ආදී නදී තුනනේ විශාල ගංගාවක්. මේ ඒ කියන්නේ බ්‍රාහ්මණ අය පව් හොදන්න ගිය ගංගාවක්.
ප්‍රසිද්ධ ගංගාවක්. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ බමුණගෙන් අහනවා සුන්දරික මහරජාගෙන් බ්‍රාහ්මණය මේ බාහුකා නදියෙන් ලැබෙන්නේ මොනවද කියලා ඇහුවා. එතෙන්ද බුදුහාමුදුරුවෝ අහනවා කිං බ්‍රාහ්මණ බාහුකාය නදිය කිං බාහුකා නදී කරිස්සති. මේ බ්‍රාහ්මණය බාහුකා නදියෙන් ලැබෙන ප්‍රයෝජනය මොකද්ද? ඒ වගේම බාහුකා නදිය කුමක්ද කරන්න කියලා ඇහුවා. ඒ වෙලාවේදී බ්‍රාහ්මණය කියනවා බවත් ගෞතමයන් වහන්සේ බාහුකා නදිය පිරිසුදු බව ලබා දෙනවා. පාරිශුද්ධ කරනවා. නැත්නම් උසස් බවට පත් කරනවා. ඒකේ නෑහම නිකන් දවස්වල නෙමෙයි. විශේෂිත ඒවට තියෙන උපෝසත දවස්. උපෝසත කියන්නේ පොහොය දවස්. ඒ පොහොය දවස්වල තියෙන නැකත් තියෙන උතුරුපල් නැකත කියලා එකක්. ඒ උතුරුපල් නැකතෙන් තමයි දියට වහින්නේ. නාන්න ඕනේ. එතකොට එහෙම කියලා කියනවා මේ බාහුකා නදියෙන් නැහම් පිරිසුදු කරනවා උසස් බවට පත් කරනවා කියලා බොහෝ දෙනා අතරේ සම්මතයි. මේ ඒ සමාජයේ. එතකොට ඒ නිසා බවත් ගෞතමයන් වහන්සේ මේ බාහුකා නදිය බොහෝ දෙනා විසින් පුණ්‍ය තීර්ථයක් කියලා සම්මත කරගෙන තියෙනවා. උසස් බවට පත් කරන කියන නිසා. ඒකම මේ බාහුකා නදිය නෑවහන් පස්සේ බවත් ගෞතමයන් වහන්සේ ඒ තමන් කරපු යම් පාප කර්මයක් තියෙනවා නම් ඒ පාප කර්ම හොදලා පාකල්ලා යවන්නේ. එතකොට කියන්නේ බාහුකායච පන නදියා බහුජනෝ පාපකං කතං කම්මං පවාහේති. කරපු පාප කර්ම හොදලා අරිනවා කිව්වා බාහුකා නදිය නෑ වහ. එතකොට භාග්‍යතුන් වහන්සේ එතෙන්දී මෙන්න හරිම වැදගත්ම කොටස මේ අවසානයේ තියෙන දැන් මේ අර මුල් කොටසට පස්සේ උන්වහන්සේ එතෙන්දී කියනවා බ්‍රාහ්මණයාට සුන්දරීක භාරද්වාජට ගාථාවකින් බාහුක අදී කක්ඛංච ගයා සුන්දරිකා මපි සරස්සතින් පයාගංච අතෝ බාහු මතින් නදී. බාහුකා නදිය ඒ කියන්නේ බාහුකා කියන ගංගාවත් ඒ වගේම අධිකක්ක නම් කියන තීර්ථය තොටුපළ තීර්ථය කියන්නේ තොටුපළ ප්‍රසිද්ධ තැන් ඒ කාලේ ඔය පව්හෝදාරපු තැන් ඔය ඊළඟට සුන්දරිකා කියන නදිය ඒ වගේම සරස්වතී කියන නදිය ඊළඟට ප්‍රයාග කියන තීර්ථය මේ වගේ ඒ වගේම බාහුමති කියන නදිය මෙන්න මේ කියන දේවල් තිච්ඡම්පි බාලෝ පක්ඛන්තෝ කන්හා කම්මෝන සුජ්ජති කිං සුන්දරීකා කරිස්සanti කිං පයෝගෝ කිං බාහුකා නදි වේරින් කතං කිබ්බිසං නරං නහිනං සෝදයේ පාපකම්මිතං. කවුරු හරි කරපු පාප කර්ම තියෙන මෝඩ මිනිහෙක් පුජ්‍යලයක් නිතරම මේ ගංගා වලට තොටුපළ වලට ගියත් කරපු අකුසල කර්ම තියෙන ඔහු කිසිම හේතුවකට කවදාවත් පිරිසිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පාප කර්ම කරපු මෝඩ මිනිස්සෙක් මොනතරම් නිතර මේ කියන තොටුපළ වලට ගංගා වලට ගිහිල්ලා පිරිසිදුවක් නැවත් කවදාවත් ඒ අකරපු අකුසල කර්ම වලින් පිරිසිදු වෙන්නේ නැහැ. ඉන්වහන්සේ තෙන්ද කියන සුන්දරිකා නදිය වගේම ප්‍රගාග තීර්ථය බාහුකා නදිය ආදී ගංගාවල් මොනවද කරන්න පුළුවන්. වෛරයෙන් යුක්ත වූ කරන ලද දරුණු ක්‍රියා ඇති පාප කර්ම කරපු නුවණ නැති එම මිනිසයා ගංගා ජලයෙන් පිරිසුදු වෙන්නේ නැහැ කරන්නත් කියලා උන්වහන්සේ එතෙන්දි පැහැදිලි කළා. පැහැදිලි කරලා කියනවා සුද්ධස්ස වේ සදා පග්ගු සුද්දස්සු පෝසතෝ සදා සුද්ධස්ස සුචිකම්මස්ස සදා සම්පජතේ වතං ඉදේව සිනාහි බ්‍රාහ්මණ සබ්බ භූතේසු කරෝහි කේමතං. මෙන්න මේ වචනේ හොඳට මතක තියාගන්න හැම කෙනෙක්ම. ඒ තමයි සුද්ධස්ස වේ සදා පග්ගු සුද්ධස්සු පෝසතෝ සදා
පිරිසුදු තැනැත්තාට හැම දිනයක්ම උතුරුපල් නැකත වේ. ඒ කියන්නේ ඒ කාලේ පිළිගත්ත දේ තමයි මේ පොහොය දවසට මේ කියන උතුරුපල් කියන නැකත යෙදුනහම් පස්සේ එදාට තමයි වටිනාම දවස පිරිසුදු වෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පිරිසුදු වෙච්ච කවුරු හරි ඉන්නවනම් ඒ පිරිසුදු වෙච්ච එක්කෙනාට පිරිසුදු කියලා කියන්නේ කෙලෙස් නැති කරපු එක්කෙනාට හැමදාම පොයි දවසක්. ආයි අමුතුවෙන් වෙන හොදන්න සුද්ධ වෙන දේවල් නැහැ. පිරිසුදු වෙච්ච තනත්තාට හැම දවසක්ම පොයි දවසක්. ඒ හැම දවසම උතුරුපල් නැකත. ඒ වගේම පිරිසුදු ක්‍රියා ඇති කර්ම කරන යම් තැනැත්තෙක් ඉන්නවනම් ඒ තැනැත්තාගේ හැම දවසකම ඒ තමන්ගේ ක්‍රියාවල් බොහොම ඉහළට නැන සමුද්ද බවට පත් වෙනවා. බ්‍රාහ්මණය මෙතනම මෙහිම ස්නානය කරනනම් මෙහිම පිරිසුදු වෙන්න ඕනේ. සීළු සත්‍යයන්ට මෛත්‍රී කරන්න. ඒ කියන්නේ සිතම පිරිසුදු කරන්න ඕනේ බ්‍රාහ්මණය. කය නෙවෙයි. කය පිරිසුදු කරන්න ඕනේ. නමුත් කල යුත්තේ සිත පිරිසුදු කිරීමයි. ඒ නිසා සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රී සහගත වෙන්න. සචේ මුසාන භනසී සචේ පානං නහිංසසි සචේ අදින්නං නාදියති සද්ධහානෝ අමච්චරි කිංකාහසි ගයං ගන්තා උදපානෝ පීතේ ගයාති. බොරු නොකියනවා නම් කවුරු හරි සචේ මුසාන භනසි ඊළඟට සචේ පානං නහිංසසි සියලු සතුන්ට හිංසා කරන්නේ නැත්නම් ඊළඟට සචේ අදින්නං නාදියති අනුන් සතු දේ නොගන්නවා නම් දීපු නැති දේවල් ගන්නේ නැත්නම් හොරකම් නොකරනවා නම් සද්ධානෝ අමච්චරි ශ්‍රද්ධාවෙන් යුක්තව මසුරු බව දුරු කරලා යමෙක් කටයුතු කරනවා නම් දැඩි ලෝභයෙන් තොර වෙනවා නම් ඊළඟට කියනවා කිංකාහසි ගයං ගත්තා උදපානෝ පීතේ ගයාති ගයා තීර්ථයට ගිහිල්ලා නැත්නම් ගංගා ජල වලට ගිහිල්ලා කුමක්ද කරන්න පුළුවන් වෙන්නේ? එහෙම කියලා කියනවා ඔබගේ ලිඳත් අවසානට කියනවා එහෙම කියනවා නම් මේ තොටුපොළ ගංගාව පිරිසුදු කරනවා කියලා. පිරිසුදු කෙනාට ඔබගේ ලිඳත් ගයාවක් කියලා ගයා තීර්ථයක්. ඒ කියන්නේ පිරිසුදු කරන තැනක් වෙන්න ඕනේ කියලා. ඒ නිසා උන්වහන්සේ මේ ධර්මය දේශනා කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේට බොහෝම ගෞරව කළා. කිව්වා අනේ ස්වාමීනි මම අප්‍රමාණ පැහැදීමටපත් වුණ භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මය ශ්‍රවණය කළා. ඒ නිසා මාව මේ තුනුරුවන් සරණ ගිය කෙනෙක් බවට පිළිගන්න කියලා. එහෙම කියලා කියනවා භාග්‍යතුන් වහන්සේ නොඑක ආකාරයෙන් ඊටමත් පැහැදිලිව උක්කුජ්ජිතං වා නික්කුජ්ජේය පටිච්චන්නං වා විවරේය අන්ධකාරස්ස වා මූලමග්ගං ආචික්කේය. ඔය විදිහට කියනවා ස්වාමීනි මේ යටි කුරු කරපු දෙයක් උඩු කුරු කළා වගේ ඊළඟට වහලා තියවිච්ච දෙයක් විවෘත කළා වගේ අන්ධකාරස්ස වා මූලමග්ගං ආචික්ක අන්ධකාරේ ගිය මිනිස්සෙකුට ආලෝකයක් දැල්ලා දුන්න වගේ අනේ භාග්‍යතුන් වහන්සේ මට ධර්මයේ පැහැදිලි දේශනා කරන අජ්ජතග්ගේ පානුපේතා මං අද ඉඳන් දිවිහිමියෙන්ම බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණ ගිය කෙනෙක් බවට පත් වෙනවා යනවා කියලා කියනවා මේ අනේ ස්වාමීනි මට පැවිද්ද උපසම්පදාව ලබා දෙන්න කියලා. එතකොට ඒ ඉල්ලා හිටියාම භාග්‍යතුන් වහන්සේ ඒ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාට පැවිද්දත් උපසම්පදාව ලබා දුන්නා. ඒ උපසම්පදාවත් පැවිද්දත් උපසම්පදාව ලබාගත් සුන්දරික භාරද්වාජ බොහෝම වීරයෙන් භාවනා කරලා ධර්මානුකූලව කටයුතු කළා. ඊටමත් කෙටි කාලයකින් ඒ උතුම් අරහත් බවට පත් වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා අපි ප්‍රඥාවන්තයෙකුට මේ ධර්මයේ ලැබුණා මේක හරියට මේ සූර්යා ලෝකය එනකොට ධර්මයේ තියෙන උපමාව එක තමයි මේ නෙළුම් පොහට්ටුවේ ජලයට තිවිලා මොකද වෙන්නේ? උඩට එන්නේ දැන් පූදින්න
මල විකසිත වෙන්න කිට්ටු කළා. ඒතර සංසාරේ පින් කරපු කුසල් දියුණු වෙච්ච මිනිස්සුන්ට මේ ධර්මය හරියට සූර්යාලෝකය වගේ. සූර්යාලෝකය වැටෙනකොටම අර මල පිබිදෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ වෙලා තියෙන නිසා. ඒ වගේ ප්‍රඥාවන්ත යහපත් මිනිසුන්ට ධර්මයේ ආලෝකය ලැබුණාම එය මේ ධර්මයේ තුලින් දියුණු වෙලා විකසිත වෙලා අපිරිසුදු කෙලෙස් වලින් තොර වෙලා දැන් නෙළුම් මල මඩේ හැටගත්තට මඩ වතර තුනට මලේ ඉන්නේ නැන්නේ. ඒක තමයි බුදුහාරන් උපමාවට දීලා තියෙන්නේ. බුදුහාඳුර කවුද කියලා ඇහුවාන් පස්සේ. එතකොට පුණ්ඩරීකං යතාතෝයේ තෝයේන නුපලිප්පති. එතකොට මේ පුණ්ඩරීකං යතාවග්ගු තෝයේන නුපලිප්පති. නූපලිප්පතෝමි ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. බ්‍රාහ්මණය මඩේ හැටගත්ත නෙළුම. ඒ මඩේ ඇලෙන්නතුව විකසිත වෙලා ලෝකයට බොහොම සුන්දර බවක් ලබා දෙනවා වගේ, සුවඳ දෙනවා වගේ මමත් මේ ලෝකේ ඉපදුනා. ඉපදිලා හැබැයි මම ඒ කෙලෙස් දේවල් මං අල්ලන්නේ නැහැ. එවෙන් තොර වෙලා ඉන්නේ. නෙළුම් මල වගේ. ඒ නිසා ඉතින් අපිත් බුද්ධ ශ්‍රාවකයෝ හැටියට මේ ධර්මය අනුගමනය කළා. මේ ධර්මයෙන් ලැබිය යුතු උසස්ම ප්‍රතිඵලය ලබාගෙන පාරිශුද්ධත්වයටපත් වෙලා කෙලෙස් දුරු කළා මේ දැවෙන විනාශයටපත් වෙන අසරණ වෙන මේ ක්ලේශ ධර්මයන්ගෙන් ඈත් වෙලා වෛරය තරහ පරිගැනීම අනුන්ට චෝදනා කිරීම අනුන්ගේ වැරදි හැවීම මේ ආදී ක්ලේශ ධර්මයන්ගෙන් දුර වෙලා අපි සනසිල්ලටපත් විය යුතුයි. ඒ සනසිල්ල ලබා ගැනීමට ඔබ බුදුන් දහම් සංඝුන් යන තුන්රුවන් කෙරෙහි අචල සද්ධාවෙන් ඒ පැහැදීමෙන් නිවැරදි පැහැදීමෙන් අවබෝධයෙන් කටයුතු කළා. ධර්මානුධර්ම ප්‍රතිපදාවේ පිහිටලා ඔබ සිල්වතෙක් බවට පත් වෙලා සමාධි ප්‍රඥාවන් දියුණු කරගෙන ඒ ක්ලේශ ධර්මයන් නැති කළා. ලෝභ දේශ දුරු මෝහ දුරු කළා. අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගෙන ඔබ නිවීමටපත් වෙන සැනසීමටපත් වෙන හැම දිනාටම මේ ධර්මයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාම මේ වස්තුම් මාසය තුල බොහෝම හොඳට ගුණගරුක ඔබ කටයුතු කළා නම් කරනවා නම් ඔබ ලැබපු උසස්ම ජයග්‍රහණයක් බවට පත් වෙනවා. මේ ජීවිතේ මේ ලැබලා තියෙන මේ తాවකාලික අස්තිර ජීවිතේ ලැබපු උසස්ම අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ නිසා හැම දිනාටම මේ උතුම් සද්ධර්මයේ මේ උතුම් ධර්ම මාර්ගය තව තවත් දියුණු කරගෙන ඔබ මේ ජීවිතේම සැනසීමටපත් වෙන්න උත්සාහ ගන්න. දෙවියන්ටත් මියගේ ඥාතීන්ටත් ඔබ අපි සෑම දිනාටම මේ උතුම් ධර්මය තුලින් අපි උදා කරගත් ඒ උතුම් ශක්තියින් හේතු කොටගෙන සංසාර ගමන සූපත් උතුම් ධර්මාවබෝධයේ උතුම් සැනසෙල්ල නිවන පිණිසම හේතු වේවායි අපි ප්‍රාර්ථනා කරමු. එත්තාවතා චම්මේහි සංඝතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සියලු දෙනාටම ඒ උතුම් නිර්වාණ ධර්මය අවබෝධය කර ගැනීම පිණිසම සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා. හැම දිනාටම ප්‍රඥාව පහළ වේවා. උතුම් නිවනම සාක්ෂාත් වේවායි හැම දිනම ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.